අපි කතා කරමින් ඉන්න සම්බුද්ධත්ව ජයන්ති සමරීමේදී අපට විශේෂයෙන් දකින්න හම් වෙන දෙයක් තමයි ස්වාමීන් වහන්සේ බෞද්ධ ධජය ප්‍රදර්ශනය කරනවා බොහෝ අවස්ථාවල. අපි වෙසක් කාලයට, පොසොන් කාලයට අපේ නිවෙස්වල බෞද්ධ ධජය ලෙල්ල දෙනවා අපේ නිවෙස්වල, බෞද්ධයන්ගේ නිවෙස්වල. නමුත් මේ බෞද්ධ ධජය අපි පාවිච්චි කරන විදිහ නිවැරදිද? ඒ පිළිබඳව අද අපිට ගැටලුවක් මතුවෙනවා. ඒ නිවැරදි ආකාරයෙන් අපි භාවිත කරනවාද කියන කාරණය. අපේ පටිපා වැඩසටහන් මාලාවේ අප බොහෝ වෙලාවට කතා කරනවා ස්වාමීන් වහන්සේ අප අතරින් ගිලිහි යන වත්පිළිවෙත් සම්බන්ධයෙන්. ඒ වගේම අපි අතරින් නිවැරදි විය යුතු කාරණා සම්බන්ධයෙන්. ස්වාමීන් වහන්සේ අපට පැහැදිලි කරොත් බෞද්ධ කොඩිය නිවැරදිව භාවිත කරන්නේ කොහොමද කියන කාරණය. ඒ සඳහා ප්‍රවේශයක් වශයෙන් අපි කෙටි ඉතිහාසයක සඳහනක් කරොත් බෞද්ධ කොඩියේ ආරම්භය පිළිබඳ සඳහන් කරමින් අපට පැහැදිලි කරොත් අපි කොහොමද බෞද්ධ කොඩිය පාවිච්චි කරන්න ඕනේ, මොන විදිහටද ඒ භාවිත කළ යුත්තේ කියලා? අද වර්තමානයේ අපි පාවිච්චි කරන බෞද්ධ කොඩිය ගත්තොත් එහෙම ඊටාම වැදගත් ලෝකේම පිළිගත් ජාත්‍යන්තර බෞද්ධ කොඩිය හැටියට පිළි අරගෙන තියෙන ලංකාවේ නිර්මාණය කරපු බෞද්ධ කොඩිය. ඒක මුල්වරට ලෝකයට හඳුන්වලා දුන්නේ මොහොට්ටිවත්තේ ගුණානන්ද ස්වාමීන් වහන්සේ. මේ අද අපිට පේන බෞද්ධ කොඩිය නෙමෙයි, ඒකේ ත්‍රිකෝණාකාර හැඩයක් තියෙන බෞද්ධ කොඩිය උන්වහන්සේගේ වාද ස්ථානවලට අරගෙන ගිහින් තියෙනවා. පස්සේ මේ බෞද්ධ කොඩිය 1885 දී අප්‍රේල් මාස 26 වෙනිදා මේක මුල්වරට එසෙව්වා කොටහෙන විපතුත්ත මහරජා. ඒක නිර්මාණය කළේ කමිටුවක් හරහා, තනි පුද්ගලෙක් නෙමෙයි. ඊට පස්සේ කමිටුව හරහා නිර්මාණය කරපු බෞද්ධ කොඩිය ප්‍රමිතිය සකස් කළ මේ ඕල්කර්තුමා. එතුමා ඉන්දියාවේ ඉඳලා එනකොට මේ කොඩිය නිර්මාණය කළේ ඉතරයි. ඒ ඕල්කර්තුමා මොකද කළේ? ඒකේ දිගෙන් වැඩි, ඒ දිග අඩු කරලා දෙකයි, කියන්නේ අඩි 2යි 3යි ප්‍රමාණයට බෞද්ධ කොඩියේ ප්‍රමිතිය හදලා මේක 1886 දී මේක සම්මත කළා. මේක තමයි බෞද්ධ කොඩිය කියලා. එතකොට ඒක තමයි ඉතිහාසයේ. ඊට පස්සේ මේක අපි සම්බුද්ධ ජයන්තියේදී මේක යවුවා ජාත්‍යන්තරයට, බෞද්ධ මහා සම්මේලනයට, ලෝක බෞද්ධ මහා සම්මේලනයට යවලා ලෝකේම බෞද්ධ කොඩිය හැටියට මේක සම්මත කරගත්තා. එතකොට මේ ලංකාවේ නිර්මාණය කරපු බෞද්ධ කොඩිය අද ජාත්‍යන්තර පිළිගැනීමකට ඇවිල්ලා තියෙනවා. ලෝකයේ අපි ගියාපුවාම බෞද්ධ කොඩිය ඔසවා තබනකොට අපිට හරි අභිමානයක් වෙනවා ලංකාවේ නියෝජනය කරගෙන මේ බෞද්ධ කොඩිය නිර්මාණය කළා කියලා. හැබැයි ඒ ලෝකේ කොහෙද රටක ඉඳලා ලංකාවට එනකොට අපිට විශාල සමහර වෙලාවට කනගාටුවක් එනවා. මේ ඇයි අපි මේ කොඩියට මොකද වෙලා තියෙන්නේ කියලා. ඒකට සමහර වෙලාවට අපිට පේනවා මේ බෞද්ධ කොඩිය මේ උත්සවයේ කාලෙදී වාණිජ හස්තයට හසු වෙනවා. මේ බෞද්ධ කොඩිය විකෘති කරලා තියෙනවා. බෞද්ධ කොඩියේ මූලික හරය අඳුනගට නැහැ. බෞද්ධ කොඩිය මොකක්ද සංකේතවත් වෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ රැස්මාලාවේ ෂඩ්වර්ණ වහන්සේගේ රැස්මාලාව. මොකද රැස්මාලාවෙන් නියෝජනය කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ කේස් නීල වර්ණයෙන් නියෝජනය කරනවා. ඒ වගේම නීල පීත කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සම කහ පාටින් නියෝජනය කරනවා. ඒ වගේම ලෝහිත උන්වහන්සේගේ ලේ ධාතුව සතු පාටින් නියෝජනය කරනවා. ඕදාත දත් සහ ඇට දන්ත සහ අට්ටි බුදුරජාණන් වහන්සේගේ නියෝජනය කරනවා සුදු පාටින්. ඊට පස්සේ මංජේෂ්ඨ ඒ කියන්නේ තැඹිලි පාට නියෝජනය කරන්නේ අතුල් පතුල් කියන්නේ අත්ල සහ පා සිටි පාදයන් උන්වහන්සේගේ නියෝජනය කරන මේ සමස්තය එකතු වෙලා තමයි ප්‍රභාෂර රශ්මි නිෂ්පාදනය. ඒතර මේක තමයි බුදුරජාණන් වහන්සේගේ රැස්මාලාව කියන්නේ මොකක්ද? එක පැත්තකින් බුදු ප්‍රතිමාවක් නැති තැන ප්‍රතිමාව බාටපත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ බෞද්ධ කොඩිය.